2025 ප්‍රශ්න අංකය 2 3 4 එකට යන ප්‍රශ්න ටිකක් ඔයා පුතේ දැන් මේක හදලා තියෙන්න ඕන මේ ප්‍රශ්න තුනට විනාඩි 6ක් තුල ඊට පස්සේ තමයි මේ වීඩියෝ කොන් කරන්නේ. හරි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. අපිට කියනවා මේක 2 3 4 4 දැන් අපි මුලින්ම අවශ්‍ය දේ බලන්නේ අරලිය එන්ටර්ප්‍රයිසස්. ඔව් අරලිය ගැනම තමයි අහන්නේ. අරලිය 2025 8:31 දිනට ඔයාලා සාමාන්‍ය එක්සෑම් එකේදී නිල් පෑන යූස් කරන්නේ මේ විදිහට. ශුද්ධ බලපෑම ඉල්ලනවා මොකටද? A සමානයි L ධන C. ඔන්න සමීකරණය. මේකට ශුද්ධ බලපෑම. රයිට්. ඒක ඔලුවට ගත්තා. තුන්වෙනි ප්‍රශ්නේ. 2025 අගෝස්තු මාසය මෙන්න මේ මාසය සඳහා මෝල් ප්‍රකාශන පිළිල කිරීමේදී ඉහත කුමන ගනුදෙනු සඳහා ගැලපුම් සංකල්පය යොදා ගනු ලැබේද? අන්න ගැලපුම් සංකල්පය යොදා ගන්නවද කියලා අහනවා. හරිනේ මොන ගනුදෙනුවටද? ඉහත A සහ E AE කියන්නේ මේක AE සඳහා අරලිය එන්ටර්ප්‍රයිසස් දිගටම අරලිය එන්ටර්ප්‍රයිසස් තමයි ව්‍යාපාර මාරු කරලා නැහැ. ගිණුම් පොත්වල නිවැරදි ගිණුම් කරන පිළිවෙත තීරණය කිරීමේදී කුමන සංකල්පය හෝ සංකල්ප සලකා බලයිද? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඔය ටික අහන්නේ. අරලිය එන්ටර්ප්‍රයිසස් ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් පහත ගනුදෙනු හා අයිතිකරු සම්බන්ධ සිදුවීම්. කොහොමද? පහත ගනුදෙනු සහ අයිතිකරු සම්බන්ධ සිදුවීම්. ඒ කියන්නේ අයිතිකාරය සම්බන්ධ නම් බොහෝ දුරට ඔයා දන්නවා ඒකක සංකල්පයත් එක්ක යන්නේ. අගෝස්තු මාසය තුල සිදු වී ඇත. හරි. එහෙනම් ABCD තියෙනවා. අපි ටක් ගාලා දාගමු ABCD බලපෑම් ටික එන්න. හැබැයි ඊට කලින් ඔයාට 2යි 3යි ඉවර කරන්නත් පුළුවන්. 2යි 3යි මොකද්ද කියන්නේ? AE ආයතනයේ අයිතිකරු විසින් 500ක ඉඩමක් අතිරේක ප්‍රාග්ධනය ලෙස දාලා අතිරේක ප්‍රාග්ධනය කියන්නේ AC අතිරේක ප්‍රාග්ධනය ලෙස දාලා තියෙනවා 500ක ඉඩමක්. ඉතින් අයිතිකාරයා ව්‍යාපාරයට සම්පත් යොදවීම, අයිතිකරුයි ව්‍යාපාරය අතර සිදුවන ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කිරීම, අයිතිකරුවන් වෙනුවෙන් ප්‍රාග්ධන ගැන්ලි ගිණුම් පවත්වාගෙන යාම මේ සියල්ලම සිද්ධ වෙන්නේ මොකට අනුවද? ඒකක සංකල්පයට අනුව. ඔන්න ඒකක සංකල්පයට අනුව තමයි මේක වෙන්නේ. එතකොට E බලමු මොකද්ද කියලා. අයිතිකරුට පෞද්ගලිකව අයිති 300ක පරිගණකය ව්‍යාපාර පරිශ්‍රය තුල සොරකම් කර ඇත. ඉතින් අයිතිකරුගේ වත්කමක් සොරකම් කළා. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ නේ. පොලිසියෙන් තමයි තියෙන්නේ ඉතින්. හරිද? එහෙනම් ඒක මෙතෙන්ට අදාළත්වයක් නැහැ. ඒක සාමාන්‍ය සිද්ධියක්. මේ අපේ ගිණුම් කරන්නට අපේ ව්‍යාපාරට සම්බන්ධයක් නැහැ. එහෙනම් මේකේ යන විදියට ප්‍රශ්න අංක 2. දෙකට එහෙනම් ගන්න වෙන උත්තර අංක 1. ඒකක සංකල්පය කියන එක. මේක තමයි ගන්න වෙන්නේ. ඒකක සංකල්පය. ඒ කියන්නේ උත්තර අංකය 1 කියලා මෙතන ලියන්න වෙනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නය අපි හදලා අවසන් කරා. ඒකට හරියට දැම්මා. තුන්වෙනි ප්‍රශ්නේ. අගෝස්තු මාසය සඳහා මෝල ප්‍රකාශන පිළිල කිරීමේදී ගැලපුම් සංකල්පය යොදා ගනීද? පුතා ගැලපුම් සංකල්පය ගැන අනිවාර්යෙන් ලියා ගන්න. වියදමක් නම් ගැලපුම්. අන්න එහෙම ලියා ගන්න. කලිනුත් ඔයාලට පළවෙනි ප්ලේලිස්ට් එකේ දහුවලා ඇති මම ඒක ලියවලා. වියදමක් නම් ගැලපුම්. වියදම් ගැන කතා කරනවා නම් ගැලපුම්. එහෙනම් බලන්න වියදම් ගැන මොකද්ද තියෙන්නේ? මූල ප්‍රකාශන හදද්දි මොන ගනුදෙනු වලටද ගැලපුම් සංකල්පය යොදාගන්නේ? එහෙනම් බලන්න වියදම් ගැන උත්තරේ එන්නේ මොනවද කියලා. බලමු. A කියන එකෙන් ආවේ අතිරේක ප්‍රාග්ධනය. ඒක අදාළ නැහැ. E කොහෙත්ම අදාළ නැහැ. එහෙනම් B C D වලින් ගන්න වෙන්නේ. වියදමක් තියෙන ඒවා මොකද්ද කියලා බලන්න. වියදම B. දැන් A අදාළ නැහැ. හරිනේ? මොකද A කියන එකේ AC අතිරේක ප්‍රාග්ධනය ගැන්ලි. E වැඩක්ම නැහැ කියලා කිව්වා. B C D කියවුවම ඇති. B 240ක ආහාර සැකසුම් යන්ත්‍රයක්. පිරිවැය 240යි. 2025 8:1 අත්පිට මුදලට අරගෙන සල්ලි වලට ගත්තේ අත්පිට මුදලට. එය එදිනම භාවිතා කිරීම ආරම්භ කරා. මැෂින් එක පාවිච්චි කරන්න ගත්තා. මාස 24ක් තුල ෂය කරනවා. ෂය කියන්නේ මොකක්ද? ඊ අකුර ලියනවා මම වියදමක්. ෂය කියන්නේ වියදමක්. එහෙනම් ඔන්න B කියන එක මෙතෙන්ට ගැලපෙනවා. B කියන එක ගැලපුම් සංකල්පයට අදාළයි.
ඊළඟට C 110 මුදල් වට්ටමක් ලැබීමෙන් පසු ඔය කියන්නේ ලද වට්ටම කියන්නේ I අකුරනේ ආදායම. ණය හිමියෙකුට 180ක් ගෙවන ලදී. ලද වට්ටම ආදායමක්. ආදායම ගැලපුම් නෙවෙයි. D 15ක පොලිය කියන්නේ වියදමක්. ඊ අකුර. 60ක මාසික ණය වාරිකය ආයතනය විසින් ගෙවන ලදී. එහෙනම් D කියන එකේ වියදම කියවෙනවා. එහෙනම් B කියන එකේ කියවෙනවා. D කියන එකේ කියවෙනවා වියදම ගැන. B D කියලා අපිට ගන්න වෙන්නේ උත්තර අංකේ 3. හරිද? එහෙනම් දැන් තියෙන්නේ 4 වෙනි එකට යන්න. 4 වෙනි එකේ සමීකරණේ හදන්න තියෙන්නේ. මේ බලපෑම් ටික A සමානයි L ධන C එකට යන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි හදමු A සමානයි L ධන C සමීකරණය. A සමානයි L ධන C. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඔන්න සමීකරණේ. මේකට අහනවා ශුද්ධ බලපෑම. A සමානයි L ධන C එකට අහන්නේ ශුද්ධ බලපෑම. කොහොමද කියන්නේ? A 500ක ඉඩමක් අතිරේක ප්‍රාග්ධන ලෙස යොදනවා. එහෙනම් A කියන එක ගැන කතා කරොත් මුදල් නෙවෙයි ඉඩම් හර 500යි. ප්‍රාග්ධන බැර 500යි. AC කියලා මම ධර්ම සඳහා ලිව්වේ. අනිවාර්ය නෑ. 2 යන්ත්‍රයක් අත්පිට මුදලට ගත්තා. B මුදල් බැර 240යි. යන්ත්‍ර හර 240යි. මුදල් බැර යන්ත්‍ර හර 240යි. ඔන්න. ඊළඟට කියනවා එම යන්ත්‍රය මාස 24ක් තුල ෂය කරනවා. 240යි මෙයාගේ පිරිවැය මාස 24න් ෂය වෙනවා. එහෙනම් එක මාසයකට 10ක් ෂය වෙනවා. එහෙනම් කොහොමද ෂය වෙන්නේ? යන්ත්‍ර ෂය ගිණුම හර වෙනවා. යන්ත්‍ර ගිණුම හෝ ෂය වෙන් කිරීම ගිණුම බැර වෙනවා. ඔන්න මතක් කිරීම. යන්ත්‍ර ෂය ගිණුම හර වෙන්නේ වියදම් වැඩිවීම හර නිසා. වියදම වැඩි වුණොතින් ප්‍රොෆිට් එක අඩු වෙනවා. ප්‍රොෆිට් එක අඩු වුණොතින් හිමිකම අඩු වෙනවා. ෂය. එහෙනම් ෂය 10 හිමිකමෙන් අඩු වෙනවා. වියදම. යන්ත්‍ර ෂය වෙන් කිරීම බැර කියන්නේ යන්ත්‍ර කියන වත්කම අඩුයි කියන එක. එහෙනම් වත්කම අඩුවීම A මයිනස් යන්ත්‍ර කියන වත්කම 10කින් අඩු වෙනවා. ඔන්න B ඉවරයි. C 100ට 10ක මුදල් වට්ටමක් ලැබීමෙන් පසු ණය හිමියෙකුට 180ක් ගෙවන ලදී. 100කට 10ක මුදල් වට්ටමක්. ණය මුදල 100යි. එහෙනම් ලද වට්ටම 10යි. රුපියල් 100ක් ණය නම් 10යි වට්ටම. ගෙවන ශුද්ධ මුදල 90යි. ඔයාට කියනවා 180ක් ගෙවන ලදී කියලා. එහෙනම් ගෙවලා තියෙන්නේ 180යි. එහෙනම් 180 සමානයි 90කට. 180 90ෙන් බෙදන්න. 180 කෑලි 90කට සමානයි. 100ක් කීයද? උත්තරේ 200යි. ණය මුදල 200යි 10 කියන්නේ පුතා නිතරම බිඳුවක් කපන්න 20යි ලද වට්ටම. ඔන්න ඕක තමයි එන්නේ. එහෙනම් අපිට කියනවා ගෙවන ලදී 100ට 10 වට්ටමක් හම්බෙලා ණය හිමියට ගෙවන ලදී. එහෙනම් ණය හිමියට ගෙව්වේ 180යි. වත්කම අඩු වුණා. ණය හිමිභාවය අඩු වුණේ 200කින්. 200ක ණය හිමියාට 180ක් ගෙව්වනම් වෙනස 20යි ලද වට්ටම් කියන ආදායම. ඔයාලට මම ඔන්න ඒක ටී කැල් ටිකක් පෙන්නන්න ටී ගිණුම් ටික වශයෙන් මෙන්න ණය හිමියා
ණය හිමියට ගෙවන්න තියෙනවා 200ක්. ණය හිමියට ගෙවනවා 180ක්. මුදල් බැර ණය හිමි හර. එතකොට ලද වට්ටම තියෙනවා 20ක්. ලද වට්ටම් බැර ණය හිමි හර 20ක්. ඒ කියන්නේ සුද්ධ වශයෙන් ගත්තොත් ණය හිමි ගිණුම හර වෙනවා 200ක්. වගකීම් අඩුවීම 200යි. මුදල් බැර මුදල් කියන වත්කම අඩු වෙනවා 180යි. ලද වට්ටම් බැර කියන්නේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වුණොත් දරුවනි ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වුණොත් හිමිකම වැඩි වෙනවා. ඒක මෙතෙන්ට ආවේ. අන්න මම වාට ඒකත් මතක් කරා. හරි. D 10ක පොලියක් ඇතුළුව 60ක මාසික ණය වාරිකය ගෙවන ලදී කවුද ආයතනය 10යි පොලිය 60යි ණය වාරිකය 60 තුල 10 තියෙනවා ආයතනය ගෙවලා එහෙනම් D ආයතනය ගෙවලා තියෙන්නේ 60යි ගෙව්වේ 60යි මුදල් බැර ඒ තුල 15ක ණය මුදලක් තියෙනවා ණය පොලියක් තියෙනවා 15ක අන්න 15ක එකක් තියෙනවා ඒ තුල හරිද 15 කියන්නේ වියදමක් ඒ වියදම අනිවාර්යෙන් හිමිකමෙන් අඩු වෙන්න ඕන 15 60න් 15ක් ගියාම 45යි 45 වගකීමෙන් අඩු වෙන්න ඕන ඔන්න ඔහමයි ඔක එන්නේ. දැන් මේකේ නිකන් ඒකට ඔයාලට පොඩි උදව්වක් හැට පෙර වැඩ පෙන්වනවා තින් 60ක් ඔක්කොම තියෙන ණය තියෙනවා. බැංකු ණය වගකීම ණය පොලි අවශ්‍ය කෙනෙක් පුතේ මේවා ලියා ගන්න. එතකොට මේක ඊළඟ පාර අහනවා. නේ ව්‍යාපාරයෙන් ගෙවනවා මුදල්. හොඳටම දන්න කට්ටිය අනිත් අයට ඔන්න පුළුවන් මේකෙන් ආයෙසරේ බලා ගන්න. ගෙව්වා 60යි මුදල් බැර 60යි. හරිද? ඒකෙන් ණය පොලි 15යි. ණය පොලි හර 15යි. දැන් හොඳට පේනවා 60න් 15ක් පොලි. එහෙනම් ඉතුරු 45 බැංකු ණය හර වෙනවා. මොනවද හේතු? මුදල් කියන වත්කම අඩු වුණා. වත්කම් අඩුවීම 60යි. මෙතෙන්ට ගියා. ණය පොලි හර ඇයි හර කරේ? වියදම් වැඩි වුණා. වියදම වැඩි වුණොතින් ලාභ අඩු වෙනවා. ලාභ අඩු වුණොතින් හිමිකම අඩු වෙනවා. අන්න ඒකයි මේ 15 මෙතෙන්ට ගියේ. බැංකු ණය ඇයි හර කරේ? වගකීම් අඩුවීම. අන්න ඒක මෙතනින් අඩු කරා. එහෙනම් අපෙන් අහන්නේ සුද්ධ බලපෑම් ටික නේද? සුද්ධ බලපෑම් ටික මොකක්ද කියලා අහනවා. එහෙනම් උත්තරේ හිමිකමට එනවා කීයද? 500යි ඍණ 10යි ධන 20යි 15යි 495ද? ඊට පස්සේ වගකීම 200න් 45ක් අඩු වෙනවා. ඔක්කොම මයිනස්. එහෙනම් 245 එන්නේ. මේක ප්ලස් නේ. හරිද? 245 මයිනස්. 495න් 245 කැපුණා කියලා කියන්නේ 250යි. එතෙන්ට එන්න ඕන ධන 250. මේ 240 කැපිලා යනවනේ. ධන 500යි ඍණ 10යි ඍණ 180යි ඍණ 60යි. හරි. 250යි 245යි 495යි. උත්තරේ එනවා උත්තರಾಂಕය 4 නේ. උත්තರಾಂಕය බලමු. උත්තರಾಂಕය 250යි 240 උත්තರಾಂಕය 4. මේක තමයි එන්නේ. ඔව්. ඔන්න මෙතෙන්ට උත්තರಾಂಕය 4. ඔන්න ඒක අවසන්. මේක පෙන්නවනේ. බොඳ වෙලාද?